අපි ඕන කෙනෙක්ට ලෙඩක් හැදුනම තමයි තේරෙන්නේ ඇත්තටම ලෙඩේ බරපතලකම. නැත්නම් අපි සෞඛ්‍ය මත්ව ඉන්න ඕන කියන කාරණේ මතක් වෙන්නේ ලෙඩක් හැදුනම. ඒතර අපිට ෆාමසියත් එක්ක කතා කරගන්න පුළුවන් ෆාමසියේ මේ බෙහෙත් ටික තියනවාද? ඒක මේ බෙහෙත් ටිකට කීයද යන්නේ? බිල් එක. සියලුම දේවල් අපි ෆාමසියට නොගිහින් අපේ ෆෝන් එකෙම බලා ගන්න පුළුවන්. මට මැසේජ් එකක් එනවා අම්මට ඊළඟට බෙහෙත් බොන්න තියෙනවා. ඊට අමතරව මගේ සහෝදරයටත් මැසේජ් එකක් එනවා අම්මට ඊළඟට බෙහෙත් බොන්න තියෙනවා. එතකොට මේ හැමෝම දැනුවත් අම්මගේ ඊළඟ තියෙන බෙහෙත් වේල පිළිබඳව. එතකොට ඒ හැමෝටම එන නොටිෆිකේෂන් එක අනුව කාට හරි පුළුවන් ඒ අදාළ බෙහෙත අම්මට ලබා දෙන්න. ඒ කියන්නේ වරදින්න තියෙන chance එක මගහැරෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. අපි බස් එක යනවා බස් එකේදී පපුව අමාරුවක් වගේ ආව කතා කරගන්න බෑ කියන්න බෑ ගෙදරට කෝල් එකක් දෙන්න විදියක් නැහැ. එක ටච් එකකින්. ඒකේ යාගේ පවුලේ සමාජිකයෝ ඔක්කොටම පවුලේ සමාජිකයෝ ඉන්නේ කවුද අම්මාද තාත්තද සහෝදර සහෝදරියෝද 10ක් හිටියත් 10 දෙනාටම යනවා මේ පුද්ගලයාට සෞඛ්‍යමය ගැටලුවක්. සෞඛ්‍යම නෙමෙයි වුණත් කමන්නේ අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි හදිසි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. ඇති වෙලා තියෙන ඒකම එයාගේ ලයිව් ලොකේෂන් එක අර ඔක්කොටම ෂෙයා වෙනවා. එතකොට එයා කොහෙද ඉන්නේ? මොකද වෙලා තියෙන්නේ කියන එක හැමෝටම දැනගන්නත් පුළුවන්. පුළුවන් ඉක්මනට එනවා ළඟම එක්කෙනාට එයාට ගිහිල්ලා උදව් කරන්න. අපේ ජාතික හැඳුනුම්පත උපෙන්න සහතිකයේ වගේම අපි ගාව තියාගන්න ඕන. අපි Facebook තියාගෙන ඉන්නවා, Instagram තියාගෙන ඉන්නවා. අන්න ඒ වගේ හැම මිනිසෙක් අතේම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ විස්තරයක් තියාගෙන තමන් ගාව තියාගන්න ඕන ඇප් එකට තමයි මේ Family Doctor ඇප් එක කියන්නේ. දැන් ගොඩක් වෙලාවට රටින් අය එහෙම ඉන්නවා අම්මා තාත්තා ලංකාවේ තනියම ඉන්නේ රටට ඉඳන් කෝල් එකක් දීලා අම්මේ ඔන්න බෙහෙත් ටික බොන්න පුළුවන් පුතා දන්නවා ලංකාවේ නොහිටියත් මෙන්න මේ වෙලාවට තමයි බෙහෙත් බොන්න තියෙන්නේ අම්මට කියලා. දැන් ඔබට ඔබගේ ෆැමිලි ડોක්ටර් ඔබ ළඟින්ම තියාගන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා කොහොමද? ඔබට ඕනම වෙලාවක බෙහෙත් ගන්න පුළුවන්. ඕනම වෙලාවක වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වගේ වාසි ගොඩක් ලැබෙනවා. ඉතින් ඔන්නේ අවස්ථාව දැන් ලාංකික ඔබට ලැබිලා තියෙනවා. ඒ තමයි අලුත්ම සංකල්පයක් ඉදිරිපත් කරමින් හඳුන්වා දෙන Family Doctor ඇප් එක හරහා. ඉතින් මේ Family Doctor ඇප් එක හඳුන්වා දෙන්න වෛද්‍යවරු බොහෝ පිරිසක් පසුගිය වසර ගණනාවක් පුරා මහන්සි වෙලා ඔන්න මේ වෙනකොට ඒක එලි දක්වලා තියෙනවා. ඉතින් මේ Family Doctor ඇප් එකෙන් අපිට මොනවද ලැබෙන වාසි? ඒ ගැන දැනගන්න ඕන මාත් එක්ක ඉන්නවා වෛද්‍යවරු කීප දෙනෙක්ම. ડોક્ટર සිතාර, ડોક્ટર නිමේෂ, ඒ වගේම ડોક્ટર සාගර. ඉතින් අපි මුලින්ම අහලා බලමු ඇත්තටම මොකක්ද මේ Family Doctor ඇප් එක කියන්නේ කියලා. ડોક્ટર සිතාර, මොකක්ද මේ Family Doctor ඇප් එක කියලා කියන්නේ? Family Doctor ඇප් එක කියන්නේ අපගේ සෞඛ්‍ය තොරතුරු හැමදේම ගබඩා කරලා අපිට අපේ සියලුම data තියාගෙන හදිස්සියකට පාවිච්චි කරන්න පුළුවන් අපේ ජාතික හැඳුනුම්පත අපේ උපෙන්න සහතිකයේ වගේම අපි ගාව තියාගන්න ඕන අනිවාර්යෙන් තියෙන්න ඕන ඇප් එකක්. අපි Facebook තියාගෙන ඉන්නවා, Instagram තියාගෙන ඉන්නවා. අන්න ඒ වගේ හැම මිනිසෙක් අතේම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ විස්තරයක් තියාගෙන තමන් ගාව තියාගන්න ඕන ඇප් එකට තමයි මේ Family Doctor ඇප් එක කියන්නේ. දැන් ඒතකොට මේ ඇප් එකේ ගත්තොත් මොනවද මේකට ඉන්ක්ලූඩ් වෙන දේවල්? මේ ඇප් එක විදි දෙකකට වෙනවා. මේ ඇප් එකෙන් දොස්තරට ලෙඩාගෙන දැනගන්නත් පුළුවන්, රෝගියාට තමන්ගේ විස්තරය වෛද්‍යවරයාට දැනුම් දෙන්නත් පුළුවන්. මේකේ රෝගියාට වෙන වෙනම ප්‍රොෆයිල් තියෙනවා. බේසික් විස්තර ටික දාගත්තට පස්සේ අපිට ප්‍රොෆයිල් එකක් හදාගන්න පුළුවන්. ඒ ප්‍රොෆයිල් එක හදාගත්තට පස්සේ ඒ ප්‍රොෆයිල් එකේ තියෙනවා අපිට කලින් තිබිච්ච අසනීප මොනවාද, අපිට තියෙන ඇලර්ජීස් මොනවාද, අපිට කලින් කරලා තියෙන ඔපරේෂන්ස් මොනවාද, ඒ හැම විස්තරයක්ම මේ ඇප් එකේ දැනුවත් කරන්න පුළුවන්. ඊට අමතරව අපි කලින් ගත්ත ට්‍රීට්මන්ට් වල සමරි එකක්, අපිට තිබිච්ච ප්‍රොබ්ලම්ස් මොනවාද, අපිට ගන්න බෙහෙත් මොනවාද, අපිට අප්කමින් ක්ලිනික්ස් මොනවාද, අපිට ඉස්සරහට ගන්න තියෙන බෙහෙත් මොනවාද, ඒ හැම දෙයක් ගැනම සමරි එකක් වගේ එකක් මේ ඇප් එක ඇතුලේ තියෙනවා. ડોක්ටර් දැන් මේ ඇප් එක හැමෝටම ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් අපි හැමෝගෙම ප්‍රොෆයිල් එකක් මේ ඇප් එක ඇතුලේ හැදෙනවා. එතකොට මේ ප්‍රොෆයිල් එක හැමෝටම බලන්න පුළුවන්ද කොහොමද? මේ ප්‍රොෆයිල් එකෙන් හැමෝම වැඩ ගන්නේ කොහොමද? මේ ඇප් එක අපි හැදුවට ඇප් එකට ඇක්සස් තියෙන්න නම් අපි ඒ කෙනාට ඇප් එක සෙන්ඩ් කරලා එයා ඇක්සෙප්ට් කරන්න ඕනේ. අපි කැමති කෙනෙක්ට විතරයි අපි ඇප් එකට ඇක්සස් දෙන්නේ. අපි ලෙඩෙක් නම් අපිට පුළුවන් තමන්ගේ දොස්තරට ඇක්සස් එකක් දෙන්න. ඒතකොට දොස්තර ඇක්සෙප්ට් කරොත් තමයි දොස්තරට බලන්න පුළුවන්. දොස්තර විස්තර එව්වම අපි ඒ ටික අපේ ඇප් එකට අප්ඩේට් වෙන්න නම් අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. අපිට එකතු කරගන්න පුළුවන් අපි කැමති අයව අපේ ඇප් එකට ලින්ක් ප්‍රොෆයිල් විදියට. දැන් අම්මට පුළුවන් තමන්ගේ දරුවන්ව දාගන්න, සහෝදරයන්ව දාගන්න, අම්මා තාත්තව දාගන්න, පවුලේ සියලු සමාජිකයන් එකට දාගන්න පුළුවන්. ඇක්සස් දීලා තිබුණොත් තමන්ගේ සහෝදරයට අසනීප වුණොත් සහෝදරයට සිහි නැති වුණා කියන්නකෝ. එතකොට එයාට විස්තර කියන්න බැහැනේ දොස්තරට ඒ වෙලාවේ. එතකොට අපිට පුළුවන් අපේ ඇප් එක හරහා වෛද්‍යවරයාට අවශ්‍ය සියලුම විස්තර සහෝදරයාගේ විස්තර ටික අපිට ලබා දෙන්න. ඒකට ඊට අමතරව ඇප් එකේ විශේෂ ගුණාංගයක් තියෙනවා මේ QR code facility එක තියෙනවා. ඒ QR code එක වෛද්‍යවරයාට
ස්කෑන් කරන්න දුන්නම ඒ වෛද්‍යවරයාට පුළුවන් ඒ සහෝදරයාගේ සීන සම්පූර්ණ විස්තර ටික උනත් දැනගන්න. ඒකට අපි ඇක්සස් එක දෙන්න අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒ විස්තර දැනගන්න. ડોક્ટર සිතාර කියන විදිහට ඒ කියන්නේ අපි ගන්න වෛද්‍ය පරීක්ෂණ වාර්තා මේ සියල්ල මේ ඇප් එකට ඇතුළත් කරලා අනාගතයේ ප්‍රයෝජනය සඳහා තියාගන්න පුළුවන්. ඕ තියාගන්න පුළුවන්. ඊට අමතරව ඒක අපි අද වෛද්‍යවරයෙක් හම්බුනොත් අපි අද තත්ත්වයේ අද දවස වෙනකන් අපි ගත්ත වෛද්‍ය තීරණ මොනවාද පරීක්ෂණ මොනවාද ඒ හැමදේම අප්ඩේටඩ් version එකක් විදියට අපිට එදින්දා අප්ඩේට් කර කර යන්න පුළුවන්. ඒකට අපි ඇතුළත් කරන්න ඕනේ නැහැ. වෛද්‍යවරයා විසින් ඒක කරනවා. ඒක අපේ ෆයිල් එකේ දත්තයක් විදියට ගබඩා වෙනවා. ડોක්ටර් දැන් පොඩි වයසක කෙනෙක්ට කොහොමද මේ ඇප් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්? දැන් එයාලට ෆෝන් පාවිච්චි කරන්න විදිහක් නැහැ. එතකොට සාමාන්‍ය මේ වගේ ප්‍රොෆයිල් එකක් හදාගන්න තියෙන හැකියාව අඩුයි. එතකොට පොඩි කෙනෙක්ගේ එහෙම වෛද්‍ය වාර්තා ඉස්සරහට තියාගෙන යන්න මේ ඇප් එක හරහා පුළුවන්ද? මේ ඇප් එක හරහා දැන් හිතන්නකෝ අම්මා කියලා අම්මට පුළුවන් තමන්ගේ දරුවට ප්‍රොෆයිල් එක තමන්ගේ ප්‍රොෆයිල් එක ඇතුලේ දරුවගේ නමින් ප්‍රොෆයිල් එකක් ආරම්භ කරගෙන ඒ data ගබඩා කරගෙන යන්න. එතකොට දරුවට දරුවගේ වැක්සිනේෂන් ඊට පස්සේ බෙහෙත් ගත් අවස්ථාවල ඒ වාර්තා ඒ හැමදේම වයසත් එක්ක අප්ඩේට් වෙවි යනවා. කවදා හරි දවසක දරුවා අවුරුදු 18 පෙන්නට පස්සේ එයාගේ ෆෝන් නම්බර් එකක් අරගෙන එයාගේම ෆෝන් එකක් පාවිච්චි කරන කාලෙක ඒ ෆෝන් නම්බර් එක එන්ටර් කරාට පස්සේ ඒ data ටික තමන්ගේ ෆෝන් එකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වයසක අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා කියනකො ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි ස්මාර්ට් ෆෝන් එකක් නැති ඒ කෙනෙක් තව ස්මාර්ට් ෆෝන් එකට මාරු වුණොත් තමන් මේන්ටේන් කරපු ප්‍රොෆයිල් එකකින් අම්මගේ ප්‍රොෆයිල් එකට ඒ ටික ඇතුළත් කරගන්න පුළුවන්. දැන් ડોක්ටර් සාගර මේ අපි හිතමු දැන් අපි ප්‍රොෆයිල් එකත් හදලා තියෙන්නේ වෛද්‍ය වාර්තා සියල්ලක් තියෙනවා. ડોක්ටර්ත් හම්බ වෙනවා. හැබැයි එහෙම හම්බෙලත් බෙහෙත් අරගෙනත් සමහර වෙලාවට ගෙදර ඇවිල්ලා ටික දවසක් යද්දි බෙහෙත් බොන්න අමතක වෙනවා වෙන්න පුළුවන්. සමහරට විශේෂයෙන්ම අපේ දෙමව්පියන්ට එහෙම වයසට ගියාම එහෙම අමතක වෙන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ෆැමිලි ડોක්ටර් ඇප් එක දාගෙන නැති වැඩක් තියෙනවා? ඇත්තටම මහසිත මේ ඇප් එකේ වැදගත්ම ලක්ෂණය ඕක තමයි. මේ ඇප් එක ඩෙවලොප් කරන්න හේතුපාදක වුණ කරුණු වලින් ප්‍රධානම කාරණයක් තමයි ඕක. අද ලංකාවේ සමීක්ෂණ වාර්තාවලට අනුව අංශභාග හැදෙන ලෙඩ්ඩුන් 52%කම හේතුව තම අංශභාගය හැදෙන්න ඒ ලෙඩ්ඩු හරිහැටි ඊට කලින් බෙහෙත් පාවිච්චි කරලා නැතිකම. ඒ කියන්නේ පුවර් කම්ප්ලයන්ස්. එතකොට මේ ඇප් එක හරහා අපි ડોක්ටර් සිතාර පැහැදිලි කරා අපේ ෆැමිලි එකේ කට්ටියට මේ ඇප් එකට ලින්ක් වෙන්න පුළුවන් කියලා. එතකොට මම ඉන්නවා ෆැමිලි එකේ ඊට අමතරව මගේ සහෝදරයෙක් ඉන්න පුළුවන්, සහෝදරි ඉන්න පුළුවන්, වයිෆ් ඉන්න පුළුවන්. එතකොට තමන්ගේ අම්මට හෝ තාත්තට ඉස්සරහට ගන්න තියෙන බෙහෙත් තියෙනවනේ. ඒ බෙහෙත් එයාට මතක නැහැ. එතකොට වෙන්නේ ඒ නොටිෆිකේෂන් සිස්ටම් එකක් තියෙන අපේ ෆැමිලි මෙම්බර්ස්ලට අම්මට මට මැසේජ් එකක් එනවා අම්මට ඊළඟට බෙහෙත් බොන්න තියෙනවා. ඊට අමතරව මගේ සහෝදරයටත් මැසේජ් එකක් එනවා අම්මට ඊළඟට බෙහෙත් බොන්න තියෙනවා. එතකොට මේ හැමෝම දැනුවත් අම්මගේ ඊළඟ තියෙන බෙහෙත් වේල පිළිබඳව. එතකොට ඒ හැමෝටම එන නොටිෆිකේෂන් එක අනුව කාට හරි පුළුවන් ඒ අදාළ බෙහෙත අම්මට ලබා දෙන්න. ඒ කියන්නේ වරදින්න තියෙන chance එක මගහැරෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. ඒක දෙත්තම නොටිෆිකේෂන් එක කියලා අදහස් කරන්නේ ඒ බෙහෙත් බොන්න තියෙන වෙලාව සහ ඊළඟ ඩෝස් එක ෆෝන් එකට රින් එකක් මගෙන් අපිට දැනුම් දෙනවා. ඇත්තටම මේකේදී වැදගත් ලක්ෂණයක් තමයි අපි දැන් හිතන්න අම්මගේ ඊළඟ බෙහෙත් වේල තියෙනවා. ඒ බෙහෙත් වේල සම්බන්ධව ඔය අපි කියපු රින් එක ෆැමිලි එකේ අම්මටත් තාත්තටත් යනවා, සහෝදරයෙකුටත් යනවා, සහෝදරියකටත් යනවා, එහෙම නැත්නම් තව ලේලියකට යනවා. ඒ හැමෝටම රින් එක යනවා. හැබැයි ඔය රින් එක ගියාට පස්සේ ඔකට ප්‍රතිචාර දක්වන්න හැමෝම ඕනේ නැහැ. උදාහරණයකට ගන්නකො දුව ඕකට ප්‍රතිචාර දැක්වුවා. දුව ප්‍රතිචාර දැක්වුවට පස්සේ ෆැමිලි එකේ අනිත් ඒ රින් යන කට්ටිය දන්නවා දුව මෙතන ප්‍රතිචාර දැක්වුවා. ඒ කියන්නේ එයා එතන රෙස්පොන්සිබිලිටි එක අරන් දිනවා අම්මට බෙහෙත් දෙන්න කියලා. ඒ කියන්නේ අම්මට බෙහෙත් දෙයි දුව. අම්මට කියලා දන්නවා. දන්න. එතකොට අනිත් අය රෙස්පොන්සිබිලිටි එක නිදහස. ඊට අමතරව හිතන්න දැන් ගෙදර වෙන කවුරුත් නැහැ. නමුත් අම්මට බෙහෙත් බොන්න අමතක වෙනවා. හැබැයි එළියේ ඉන්න අයට මේ රින් එක යනවා. නොටිෆිකේෂන් එක යනවා. එතකොට කෙනෙක්ට පුළුවන් ආන්සර් කරලා අම්මට කෝල් එකක් දෙන්න අම්මේ දැන් ඔන්න අපිට බෙහෙත් බොන්න තියෙනවා. ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ මේ ඇප් එකේ. ඒ දැන් ගොඩක් වෙලාවට රටින් අය එහෙම ඉන්නවා අම්මා තාත්තා ලංකාවේ තනියම ඉන්නේ. පිටරටින් දැන් කෝල් එකක් දීලා අම්මේ ඔන්න බෙහෙත් ටික බොන්න පුළුවන්. පුතා දන්නවා ලංකාවේ නොහිටියත් මෙන්න මේ වෙලාවට තමයි බෙහෙත් බොන්න තියෙන්නේ අම්මට කියලා. ඉතින් ඒ අනුව මම හිතන්නේ දැනුවත් කිරීම හරහා බෙහෙත් වේල අනිවාර්යයෙන්ම ලබා දෙන්නට ෆැමිලි ડોක්ටර් ඇප් එකට පුළුවන්. ડોක්ටර් නිමේෂ් දැන් ෆැමිලි ડોක්ටර් කිව්වට සමහර වෙලාවට අපිට හැම වෙලේම ෆැමිලි ડોක්ටර්වම හම්බෙන්න අවස්ථාව වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි ගමු අපි කොහේර දුර ගමනක් යනවා. හදිසි අසනීප වෙනවා. එතකොට ෆැමිලි ડોක්ටර්ගෙන් කොහොමද අපි ප්‍රයෝජනයක් ගන්නෙ? ඔව් හස්ත. හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි. ඔය ඇප් එකත් එක්ක අපේ ලංකාව පුරා ඉන්න
සියලුම වෛද්‍ය මධ්‍යස්ථානවල ඉන්න වෛද්‍යවරු ලියාපදිංචි වෙලා තියෙනවා. දැන් ලියාපදිංචි වෙමින් යනවා. එතකොට හිතන්නකෝ ඔයා දුර ගමනක් ගියා. දුර ගමනක් ගිහිල්ලා හදිස්සිය වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවස්ථාවක් ආවා. ඒ වෙලාවට අපිට ඔයාගේ ඇප් එකෙන් බලා ගන්න පුළුවන් ළඟම ඉන්න වෛද්‍යවරයා කවුද? දැන් ලංකාවේ ඕනතරම් ලොකු හොස්පිටල් ලොකු රෝහල් නම් ඉතින් ඔයාලා බලන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි දුර බැහැරක ඉන්න වෙලාවක ළඟ වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙන්නේ කොතනද? ඒ වෛද්‍යවරයා ඇවිල්ලා ඉන්නවද? ඒ සියලුම දේවල් ඔයාට ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය වෛද්‍යවරයා ගාවට යන්න පුළුවන්. එතකොට ඔයාගේ අතේ ඇප් එක තියෙනවා. වෛද්‍යවරයාට channel එකක් දාන්නත් පුළුවන් මේක. ලංකාවේ මේ වෙනකන් අහලා පහලා ඉන්න පොඩි වෛද්‍ය මධ්‍යස්ථානයක ඉන්න වෛද්‍යවරයෙක්ට අංකයක් වෙන් කරලා යන්න හැකියාවක් තිබ්බේ නැහැ මේ වෙනකන්. එතකොට අපි ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ෆැමිලි ડોක්ටර් වුණත් අංකයක් දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දුර බැහැර ප්‍රදේශයක ගිහිල්ලා හිටියා කියන්නකෝ. එතකොට ඔයාට ඇප් එකෙන් බැලුවා ළඟ ඉන්න දොස්තර කවුද? එයාට අංකයක් වෙන් කරගෙන ගිහිල්ලා ඔයාගේ සෞඛ්‍ය ගැටලුව විසඳ ගන්න මේ ෆැමිලි ડોක්ටර් ඇප් එක හරහා කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ડોක්ටර් දැන් අපි හිතමු අපි මොන්රාගල නැත්නම් යාපනයේ කොහේ හරි එන්න දුරක ඉන්නේ. එතකොට දැන් තැන හොයාගෙන යන්න පුළුවන්ද ડોක්ටර් කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඔව් ඒක තමයි. මේ ඇප් එකේ අපිත් එක්ක ලියාපදිංචිලා ඉන්න හැම වෛද්‍යවරයාගේම වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙන ලොකේෂන් එක අපිට ඩිරෙක්ෂන් උත් එක්ක පෙන්නනවා. ඔව් අපිට ඇප් එකෙන් බැලුවා වෛද්‍යවරයෙක් ඉන්නේ කොතනද කියලා අපිට ළඟම තැන. එතෙන් ඩිරෙක්ෂන් එක ගත්තා. අංකෙකුත් කලින් වෙන් කරගෙන යන්න තියෙන්නේ. ඒක ඉතාමත් පහසු වෙනවා මං හිතන අපි නැත්තම් කොහේ හරි ගියාම ට්‍රිප් එකක් ගියාම නෑදෑ ගෙදරක් ගියාම අවස්ථාවක් වුණාම ඔය දඟලන්න වෙනවා සෑහෙන්න. මේ ඇප් එක හරහා අපිට ඕකට ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙනවා. ડોක්ටර් දැන් ඔය දුර බැහැර ප්‍රදේශයකට යද්දිම අපිට වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි දැන් අපි පාවිච්චි කරන බෙහෙත් ටික සමහරට අපේ අතේ නැති වෙන්න පුළුවන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තියෙනවා බඩු නෑ. බොන්න බෙහෙත් අමතක වෙලා. දැන් එහෙම අවස්ථාවක හදිස්සියවත් දැන් දුරපැතිවල ෆාමසි අඩුයි ගොඩක් වෙලාවට. කොහොමද අපි ෆාමසියක් හොයාගන්න මේකෙන් තියෙන ඔප්ෂන් එක? ඔව්. ඇත්තටම මේ ඇප් එකේ අපි ෆැමිලි ડોක්ටර්ලා ඔක්කොමලා වගේම වෛද්‍ය රසායනාගාර සහ ෆාමසිස් ඒ කට්ටියත් ලියාපදිංචිලා ඉන්නවා. එතකොට ඔයා කොහෙද ගිහිල්ලා ඉන්නේ? ඒ ගිහිල්ලා ඉන්න පළාතේ තියෙන ෆාමසිස් මොනවද? අපිට ළඟම ෆාමසි මොකද්ද? ඒක මේ වෙලාවේ ඇරලාද තියෙන්නේ? සියලුම දේවල් අපිට ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඇප් එක හරහාම මොකද අපේ ඇප් එකෙත් අපි දිනපතා ගන්න ක්ලික් බෙහෙත් ටික තියෙනවා කොහොමත්. දැන් එතකොට අපි ෆාමසිස් ගැන අපි කතා කරන්නේ බෙහෙත් ටික ගන්න තැනක් හොයාගන්න. එතකොට අපි ගාව තියෙන අපේ මේ බෙහෙත් ගන්න වෛද්‍ය බෙහෙත් වට්ටෝරුව ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. අපි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ෆාමසියට යවන්න පුළුවන්. අපි ලියාපදිංචිලා දෙන ෆාමසිස් ලංකාව පුරා ඕනම තරම් තියෙනවා. ෆාමසියට යවන්න පුළුවන්. එතකොට අපිට ෆාමසියත් එක්ක කතා කරගන්න පුළුවන් ෆාමසියේ මේ බෙහෙත් ටික තියෙනවද? ඒ මේ බෙහෙත් ටිකට කීයද යන්නේ? බිල් එක. සියලුම දේවල් අපි ෆාමසියට නොගිහින් අපේ ෆෝන් එකෙම බලා ගන්න පුළුවන්. එතකොට අපිට අර ෆාමසියෙන් ලෑස්ති කරලා ඉවරනාට පස්සේ අපිට කියනවා බෙහෙත් ටික ලෑස්ති කියලා. එතකොට අපිට ෆාමසියට ගියා බෙහෙත් ටික ගත්තා සල්ලි දුන්නා ආවා. කිසිම රස්තිය අඩුවීමක් සිද්ධ වෙන්නවත් පොලිමේ ඉන්න වෙන්නවත් එහෙම කිසිම අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් ඔය ෆාමසියෙන් ඔය බෙහෙත් ටික අපිට දෙද්දි ෆාමසියෙත් එයාලා ඇප් එකට දානවා මෙන්න මේ බෙහෙත් ටික මේ පුද්ගලයා ගත්තා කියලා. එතකොට අපිටත් අපේ ඇප් එකට නොටිෆිකේෂන් එක අපි කියන්නේ රෝගියාටත් රෝගියාගේ ඇප් එකට නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාට මේ බෙහෙත් ටික ෆාමසියෙන් දීලා තියෙනවා. ඔයාට මේවට රිමයින්ඩර්ස් දාන්න ඕනේද කියලා. අපිට ඕන නම් ඒ බෙහෙත් ටිකටත් එවලම රිමයින්ඩ් එකක් දාගන්න පුළුවන්. ඒතර අපේ සාගර පැහැදිලි කරා වගේ එතනින් ඉස්සරහට ඒ බෙහෙත් ටිකටත් අපිට නොටිෆිකේෂන් අර පවුල හැමෝටම රෝගියාටත් හැමෝටම හම්බ වෙනවා. ඒකත් මේ ඇප් එකෙන් අපිට කරගන්න පුළුවන් දෙයක්. ડોක්ටර් දැන් ඔය සියල්ල අතර යම් කිසි ආකාරයකින් රෝගියෙක්ට හදිස්සි අසනීප තත්ත්වයක් ගෙදරදී හරි නැත්නම් මගදී හරි ඇක්සිඩන්ට් එකක් හරි වුණොත් එහෙම මේ ඇප් එකෙන් ප්‍රයෝජනයක් තියනවද? ඉතාමත් වැදගත්. එතරම් හසිත මේ ඇප් එකේ තියෙන ඊළඟ වැදගත්ම අපි අර කියපු දේවල් දෙවෙනියට වැදගත්ම දේ විතර අපි මම දකින දේ අපි මේක ඩෙවලොප් කරපු ડોක්ටර්ස්ලා කට්ටිය දකින දේ තමයි මේකේ තියෙනවා වන් ටච් එකෙන් හදිසි ඇමතුම් ටිකක් යනවා අපේ පවුලේ සමාජිකයන්ට. ඇත්තට පිටරටවල නම් අර අපි කෙනෙක් මේ පවුල් ඕනම පුද්ගලයෙක්ට හදිසියක් වුණාම දැනුම් දෙන්න ඕන පුද්ගලයෙක් කියලා ඉන්නවනේ. ඒ වගේ අපිට මේ ඇප් එක හරහා අපිට හදිස්සිය හිතන්නකෝ අපි බස් එක යනවා බස් එකේදී පපුව අමාරුවක් වගේ ආවා කතා කරගන්න බෑ කියන්න බෑ ගෙදරට කෝල් එකක් දෙන්න විදිහක් නැහැ. එතකොට මේ ඇප් එකේ එක ටච් එකකින් ඒ ඇප් එකේ යාගේ පවුලේ සමාජිකයෝ ඔක්කොටම පවුලේ සමාජිකයෝ ඉන්නේ කවුද අම්මාද තාත්තද සහෝදර සහෝදරියෝද 10ක් හිටියත් 10 දෙනාටම යනවා මේ පුද්ගලයාට සෞඛ්‍යමය ගැටලුවක්. සෞඛ්‍ය නෙමෙයි වුණත් කමන්නේ අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි හදිසි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. ඇති වෙලා තියෙන ඒකම එයාගේ ලයිව් ලොකේෂන් එක අර ඔක්කොටම ෂෙයා වෙනවා. එතකොට එයා කොහෙද ඉන්නේ? මොකද වෙලා තියෙන්නේ කියන එක හැමෝටම දැනගන්නත් පුළුවන්. පුළුවන් ඉක්මනට එනවා ළඟම එක්කෙනාට එයාට ගිහිල්ලා උදව් කරන්නත් පුළුවන්. Family doctor emergency for you. Family doctor emergency for you. Family doctor emergency for you.
ඒ වෙලේම ලයිව් ලොකේෂන් එක තියෙන හන්ද ඒක හරිම ලේසි. ඉතාමත් වැදගත් දෙයක් කියලා තමයි මම ඒක දකින්නේ. හැමෝම ළඟ තියාගන්න ඕන දෙයක්. ඕනම හදිස්සි අවස්ථාවකට පාවිච්චි කරන්නත් පුළුවන් සෞඛ්‍යයත් ඒ වගේම. ඊට අමතරව අපි අපේ ඇප් එකේ දීලා තියෙනවා හදිස්සියේ අපිට ගිනිනිවන හමුදාවට නැත්තම් පොලිසියට ළඟම පොලිසියට කතා කරන පහසුකම් ටිකත් මේ ඇප් එකෙන් අපි දීලා තියෙනවා. ඩොක්ටර් සාගර දැන් මේ ඇප් එක අපේ ලාංකිකයෙක් ඇයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අවසාන වශයෙන් කියන්න මොනවාද හේතුව ඕනේ? ඇත්තට මහසි දැන් මේ කියපු සියලුම කාරණා එක්ක එතනදී අපිට හෙල්ත් ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන විදිය, තමන්ගේ හිස්ට්‍රිය මේන්ටේන් කරන විදිය, ඉන්වෙස්ටිගේෂන් මේන්ටේන් කරන විදියට අමතරව හදිසි අවස්ථාවකදී මොකක්ද වෙන්නේ? ඊට අමතරව තමන්ගේ පවුල කෙනෙක්ට බෙහෙත් ගන්න අපත වුණාම මොකක්ද වෙන්නේ? ඒකට යන රිමයින්ඩ් සිස්ටම් එක ඒවත් එක්ක පේනවා මේ ෆැමිලි ඩොක්ටර් ඇප් එක කියන එක අපි හැමෝගාම ඩොක්ටර් සිතාරා කිව්වා වගේ අපේ නැෂනල් ID එක උපැන්න සාතික වගේ තියෙන්නම ඕන එකක්. එතකොට ඇත්තටම මේ රටට මේ කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්. වෙන රටවල ඇත්තටම මේ වගේ දේවල් තියෙනවා. එතකොට අපේ වගේ සංවර්ධන වෙමින් පවතින රටවල් වලට මේ වගේම හඳුන්වා දීම තුළින් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයට වෙන ඒ බලපෑම බෙනිෆිට් එක කියලා නිම කරන්න බෑ. අනිවාර්යයෙන්ම. ඉතින් බොහොමත්ම ස්තුතියි වෛද්‍යවරු තුන්දෙනාටම අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. අපි ඕන කෙනෙක්ට ලෙඩක් හැදුනම තමයි තේරෙන්නේ ඇත්තටම ලෙඩේ බරපතලකම. නැත්නම් අපි සෞඛ්‍ය මත්ව ඉන්න ඕන කියන කාරණේ මතක් වෙන්නේ ලෙඩක් හැදුනම. ඉතින් මම හිතන්නේ ලෙඩක් හැදෙන්න කලින් අපි හැමෝම ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඇප් එකක් තමයි මේ ෆැමිලි ඩොක්ටර් ඇප් එක. මොකද අපි ඕන තරම් ඇප්ස් යූස් කරනවා. හැබැයි අපේ ශරීරය ගැන අපේ සෞඛ්‍ය ගැන හිතලා අපි අනිවාර්යයෙන්ම මේන්ටේන් කරන්න ඕන දෙයක් තමයි අපේ හෙල්ත් ප්‍රොෆයිල් එක. එහෙනම් ඉතින් හැමෝටම ආරාධනා කරනවා අනාගතයට පිවිසෙන්න ඩවුන්ලෝඩ් කරගන්න මේ ෆැමිලි ඩොක්ටර් ඇප් එක.